Gua megol lah. Kau deh? තාත්තා වය වුණා. Bayuna dinok anak kali ini. Ya kok katakan pas homen ada? Hah? Mari putar mera. Bang Kollo. Boleh minta asal sekolah bang ini dah? Saya mau coba padang kerja ini. Nah, itu dia mana? itu විභාගේ අවසාන දවසේ. ඒක තියෙන විද්‍යාව. Itu විද්‍යාවද? හැබැයි මට මයි දාසන පාඩම් කරනවා නම් තිබුණේ නෑ. කෝකටත් මොකද දැනුම් මට්ටම් බලා ගන්නත් එපායි. ක්‍රිකට් ගිහින් නම් විද්‍යාපතකුයි ටුටුකුත් තරම් වරේකෝ. ඔගේ පස්සේ දෙන්නවා කාන්නේ. හරි තාත්තා පොට්ටක් නම ටක් ගාලා ඉන්නේ. උඩාරේ. It's the motherfucking Eagle Double G. හවුද? තාත්තා මේ පොතේ තියෙනේම බැලුවෙන් පස්සේ නම් ඉතින් පිළිගන්න බෑ. උඹ හැබැයි හොඳේ විභාගේ පොකේ ෂුවර් නම් තියාගන්න පුළුවන් තත්ත්වයක් නෑ මට පේන්නේ. මම බගෙන් ලේසි ප්‍රශ්න තුනක් අහන්න මේ පොතේ වගේ. හරි? එහෙනම් කියපම් බලන්න. අයිසෙක් නිව්ටන්ගේ හරිද? ඔළුවට ඇපල් ගෙඩියක් වටන වෙලාවේ උට මොනවද හිතලා තියෙන්නේ? ඔබට හිතුනේ තාත්තේ යකෝ හොඳ වෙලාවට ඇපල් ගෙඩියක්. බොස් ගෙඩියක් ගන්න නම් බෙල්ල ගැලවිලා යන්න. ඔන්න ඕක තමයි හිතුනේ තාත්තා. මම මේ වගේ මීහරකෙක් හැදුවනේ මම. යකෝ අයිසෙක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වටන වෙලාවේ ඌ බැලුවේ මේක උඩ පාවෙ නැතුව බිමට වැටුනේයි කියලා. දැන් ගුරුත්වාකර්ෂණයේ බලය තියෙන නිසා තමයි ඒක බිමට වැටුනේ. ඒ වෙනස නම් උඩ පාවෙන්නේ බෑ. දැන් බිමට වැටුන එක උඹට ප්‍රශ්නයක් වෙනවා. ඒ කාලේ ගුරුත්වාකර්ෂණ බලය හොයාගෙන තිබුණේ නැහැ. දැන් ඔය බිමට වැටුන එකෙන් තමයි ඌ ඒක ප්‍රශ්නයක් කරගෙන ඒකන විස්තර හොයලා මේ ගුරුත්වාකර්ෂණය කියන එක හොයාගත්තා. තේරුණාද? මේ මන් දන්නේ නැහැ මේකටත් උත්තරයක් දියම් පුළුවන් නේද? Alexander Graham Bell දන්නවද? ඔයාලා පොතේ තියෙන උඹ දන්නේ නැහැ. Alexander Graham Bell හරිද? දුරකථනය හොයාගත්තන් පස්සේ මුලින්ම කළේ මොකක්ද? කතා කරන්න එක හොයාගත්තා. ඕනෑ තිබර වැඩක් නැහැ නේ තාත්තා කතා කරන්න එක හොයාගත්තේ නැත්තම්. තුදු අම්මේ තෝනා. කො තෝගේ ඔළුවට කොහෙන්ද බං ඔය වගේ උත්තර එන්නේ? පොඩි උණුත් දැක්ක මම බොල වගේ පොඩි උන් දැක්කේ නෑ. හරියකින් තමයි මම හදාගෙන තියෙන්නේ. එනේ මන් දන්නේ නෑ බං මොනවද යදි කියලා විභාගෙට. තව එකක් අහන්නේ නම් මේකටත් උත්තරේ දීපන් බලන්න. අයියෝ. ගමෙතින් හම්බෙන්නේ නැහැ තෝත් එක. මට කියපන් බලන්නේ නම් මුලින්ම ගුවන් යානේ හොයාගත්තේ කවුද කියලා. රාවණ රජුව තාත්තා හොයාගත්තා. අම්මගේ රෙද්ද. ඒක රයිට් සහෝදරය හොයාගත්තේ මොකද්ද? මම දන්නේ නැහැ ඒක. අම්මගෙන් මහගන්න ඕයි. මට එපා නෝ තාත්තා. බුදු අම්මේ ඒක හදාගත්තේ මාස්. එහෙනම් තාත්තේ මං කොල්ලේ ගිහින් එන්න. මේ අද විභාගේ නේද? ඔව් තාත්තා. මේ විභාගේ හරියට පාස් වෙලා ඉන්න ඕන. මොකද විභාගේ ෆේල් වුණොත් තමයි මම නේ ඔබගේ තාත්තා හොඳේ. හරි යන්න හොඳේ දන්නවනේ. මම ඔබගේ තාත්තා නේ අපේ විභාගේ ෆේල් ආවොත්. එහෙනම් තාත්තේ. හරි. පුතේ අද ඔයාලා විභාගෙ තිබුණේ මොකක් වුනේ? ඔයා කවුද මාම? ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහින් ඉඳිට පොඩ තාත්තම්ම කොහොමද? ඉතින් දැන් මට වන්දලා ගියේ. යකෝ මම පොකේ තාත්තනේ. ගන්නවා කතා කරන්නේ. තාත්තා විභාගේ මම ඔයාලා ඉතින් මම ඔයාලා කානේ. ඈ? පෙම් සිත රිදුනා රත්තරනේ අත දුක